සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුලදරුවන් පැවිදි කර ශාසන මෙහෙවරේ යොදනු පිණිස ඉහළකාගම ඓතිහාසික බුදුගේ කන්දරාජ මහා විහාරයේ අපේ නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මැදවල ධම්මින්ද ලොකු ස්වාමීන් වහන්සේ පැවසූ ආකාරයට අවශ්‍ය වන්නේ දහම රැක ගැනීමයි දහම පෝෂණය කිරීමයි. ඒ වෙනුවෙන් කළ හැකි කළ යුතු විශිෂ්ටතම කාර්ය වන්නේ සසුනට කුලදරුවන් පැවිදි කිරීම. මෙරට ශාසන වංශ කතාවේ මෙතුවක් කාලයක් පුරාවට ආරක්ෂා කරගත්තේ මේ මහා සංඝරත්නයයි. ඉතින් ඒ උතුම් වූ බුදුදහම ආරක්ෂා කර ගැනීම සඳහා මේ ආකාරයෙන් කුලදරුවන් සසුන්ගත කරවීම ඉහළකාගම ඓතිහාසික බුදුගේ කන්දරාජ මහා විහාරයේ මැදවල ධම්මින්ද ලොකු ස්වාමීන් වහන්සේ ගන්නා වෙහෙස අපමණයි. තම ලෙයින් මසින් සැදුන දරුවන් උතුම් වූ සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට මේ බෝසත් ගුණ ඇති දෙමාපියන් දෙවරක් නොසිතුවද තම සිත තුළ තෙරපෙන හද තුළ වද දෙන දරු පෙම ඉවසා දරන්නට තරම් පුණ්‍යවන්ත වුණා. එනමුත් දැසේ උපන් කඳුළු රහසේ සඟවා ගනිමින් ගිහි ගෙයින් නික්මී යන තම පුතු වෙත සසුන් කෙත සරසන්නට අවැසි ධෛර්යය ලබා දුන්නා.